ශාංක ආගේ චාර්ජර් එක පොඩ්ඩක් දෙන්න පුළුවන්ද මගේ බයික් එක චාර්ජ් කරගන්න? චමෝදි බයික් එක දුවලා ආපු ගමන් චාර්ජ් කරන්න එපා. මොකද බැටරි වල හීට් එක අඩු කරන්න පැය භාගයක්වත් තියෙන්න ඕන. ඒ වගේම මගේ බයික් එකේ චාර්ජරෙන් ඔයාගේ බයික් එක චාර්ජ් කරන්න බෑ. ඔයාගේ බයික් එකට නියමිත චාර්ජර් එකක් තියෙනවා. මගේ බයික් එකටත් නියමිත චාර්ජරයක් තියෙනවා. හැම වෙලේම ඒක පාවිච්චි කරන්න ඕන. අද දවසේ අපි ඔබට ගෙන එන්නේ ඔබේ ඉලෙක්ට්‍රික් බයික් එක වඩා හොඳ කාර්යක්ෂමතාවයකින් පැදයාමට ඔබ විසින් අනුගමනය කළ යුතු පියවර කිහිපයක් පිළිබඳව දැනුවත් කිරීමටයි. ඔබේ ඉලෙක්ට්‍රික් බයික් එකේ මෝටර් ජවය ලබා දෙන්නේ එහි ඇති බැටරි මගින්. මෙම බැටරි චාර්ජ් කිරීම සඳහා අප විසින් ලබා දෙන සම්මත චාර්ජරයෙන්ම භාවිතා කරන්න. මෙම චාර්ජරය ඔබේ ඉලෙක්ට්‍රික් බයික් එකෙහි බැටරි වෝල්ටේජ්, බැටරි කැපැසිටි, බැටරි චාර්ජින් මොඩ් අනුව විශේෂයෙන්ම නිර්මාණය කර ඇත. කිසිදු විටකත් වෙනත් චාර්ජර් භාවිතා නොකරන්න. චාර්ජරය සම්මත 13 ඇම්පියර් ප්ලග් පොයින්ට් එකකටම සම්බන්ධ කරන්න. එලි බහඩේ තබා චාර්ජ් කිරීමෙන් මෙන්ම එක්ස්ටෙන්ෂන් කෝඩ් හා ෂොකට් ආධාරයෙන් චාර්ජ් කිරීමෙන් වළකින්න. දීර්ඝ ගමනාන්තයකට පසුව මෙන්ම බැටරි වල බලය අඩකට වඩා අඩුවෙන් පෙන්වයි නම් අනිවාර්යයෙන්ම චාර්ජ් කරන්න. කිසිදු විටකත් සම්පූර්ණ බැටරි බලය ෂර්වී යාමට ඉඩ නොදෙන්න. චාර්ජරයෙහි LED බල්බය කොළ පාටට හැරෙන විට චාර්ජ් කිරීම නවත්වන්න. කෙලින්ම හිරුවෙලිය නොවැටෙන සහ වැස්ස පින්න නොවැටෙන ස්ථානයක ඔබේ ඉලෙක්ට්‍රික් බයික් එක නවත්වා චාර්ජ් කරන්න. චාර්ජ් කරන කාල සීමාව තුළ චාර්ජර් එක හොඳින් වාතාශ්‍රය ලැබෙන පරිදි ආවරණය නොකොට තබන්න. පළමුවෙන්ම චාර්ජරයේ බයික් එකට සම්බන්ධ කරන DC අග්‍රය බයික් එකට සම්බන්ධ කොට දෙවනුව චාර්ජරයේ AC විදුලි සැපයුමට සම්බන්ධ වන අග්‍රය සම්බන්ධ කර විදුලි සැපයුම ලබා දෙන්න. සම්පූර්ණයෙන්ම බැටරි එක චාර්ජ් වූ පසු AC විදුලි සැපයුමට සම්බන්ධ අග්‍රය පළමුවෙන් ගලවා එය ඉවත් කර ඉන් පසුව බයික් එකට සම්බන්ධ DC අග්‍රය ගලවා ඉවත් කරන්න. මෙය චාර්ජරයේ ලයිෆ් ටයිම් එක වැඩි කර ගැනීමට හේතු වනු ඇත. අධික උණුසුම් සහිත දිනවල ඉලෙක්ට්‍රික් බයික් එක දහවනයෙන් අනතුරුව අවම පෑ භාගයක්වත් ක්‍රියාවිරහිත කර සිසිල් වීමට ඉඩහැර චාර්ජ් කිරීමට සම්බන්ධ කරන්න. ඔබ ඉලෙක්ට්‍රික් බයික් එක භාවිතා නොකරන්නේ නම් බ්‍රේක ස්විච් එක ඕෆ් කරන්න. දිගු කාලයක් ඔබේ ඉලෙක්ට්‍රික් බයික් එක භාවිතා නොකර සිටීම අනුමත කළ නොහැක. ටයර් දෙක සම්මත වායු පීඩනයේ 40 ස්ටෑන්ඩර්ඩ් ටයර් ප්‍රෙෂර් පවත්වා ගැනීමට වැඩි කිලෝමීටර් ගණනක් දහවනය කිරීම සඳහා බලපානු ලබයි. ඔබට සහයවීම සඳහා අපගේ දිවයින පුරා විසිරුණු සේවා ජාලය අමතන්න. 0115 400 400